ඔයාලා හැමෝම ආදරෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් ඔයා කැමතිද අඩු වියදමකින් වැඩි ලාභයක් ලබන්න පුළුවන් ස්වන් රැකියාවක් පටන් ගන්න? අද අපි කතා කරන්නේ අලුත් ස්වන් රැකියාවක් ගැන. මේක අඩු වියදමෙන් වැඩි ලාභයක් ලබා ගන්න හැටි. ඔව්, සල්ලි හොයන්න පුළුවන් ලේසිම විදිහක් ගැන තමයි අද මම කියන්න යන්නේ. මේ දවස්වල ජීවන වියදමත් ඇත්තටම වැඩියෙන් යන හින්දා ඔයා ජොබ් එකක් කරත් ඉගෙන ගත්තත් ගෙදර ඉන්න ගෘහණියක් වුණත් පොඩ්ඩක් වෙනස් ආදායම් මාර්ග ස්වන් රැකියා ගැන හොයනවනේ. ඒ මොන රැකියාව පටන් ගන්න හැදුවත් ඔයාට මුලින්ම එන ප්‍රශ්න තමයි මේකට පිරිවැයක් දරන්න ඕන නේද කියන එක. ඒ කියන්නේ අපි ස්වන් රැකියාවක් පටන් ගත්තත් මුලින් ඒකට සල්ලි ටිකක් ඕන නේද කියන එක. අද මම කියන්න යන මේ කතාවේ අනිවාර්යෙන් ඔයාට අමුද්‍රව්‍ය දෙකයි ඕන වෙන්නේ. ඒකෙනුත් අවම පිරිවැයකින් තමයි මේ ස්වන් රැකියාව කරන්න මම ඔයාලට කියලා දෙන්නේ. සෞඛ්‍ය ආරක්ෂිත, සෞඛ්‍යයට හිතකර ඒ පැත්තෙනුත් මේක වැඩි හින්දා අනිවාර්යෙන් මේකට තියෙන ඉල්ලුමත් වැඩි. මේ තියෙන්නේ සල්ලි ගෙඩියක්. නෑ කොස් ගෙඩියක් තමයි. හැබැයි මේක අපිට සල්ලි කරන්න පුළුවන්. ඔයා දන්නවද මේ කොස් ගෙඩිය හැංගිලා තියෙන්නේ දහස් ගාණක් සල්ලි කියලා. අපි අද කතා කරමු කොහොමද මේ කොස් ගෙඩියෙන් දහස් ගාණක සල්ලි හදාගන්නේ කියලා. මුලින්ම මේ කොස් ගෙඩිය අපි මේ විදිහට දෙකට බලාගෙන මේකේ මధుර ටික වෙන් කරගන්න ඕනේ. මම ඒ අතරතුරේදී කියන්නම්කෝ පිටි කෑම වලට වඩා සෞඛ්‍ය ආරක්ෂිතයි සහ සෞඛ්‍යයට ගොඩාක් හිතකරයි මේ ස්වභාවික කෑම. ඉතින් අපි අද මේ හදන ප්‍රොඩක්ට් එක සෞඛ්‍යයට හිතකර ප්‍රොඩක්ට් එකක්. අන්න ඒක ඔළුවේ තියාගන්න. ඒක තමයි මේක මාකට් වෙන්න තියෙන ප්‍රධානම සාධකය. කොස් හැදෙන කාලෙට ඔයාට මේ කොස් හොයාගන්න එක ඒතරම් අපහසුවක් නෙමෙයිනේ. එක ගහක සාමාන්‍යයෙන් කොස් ගෙඩි 7-8ක් විතර හැදෙනවා. මෙන්න මේ විදිහට සුද්ධ කරගත්ත කොස් මදුළු ටික අපි හීනියට කපා ගන්නයි හදන්නේ. මේ හීනියට කපා ගද්දී කෑලි ලොකුවට පොඩිවට එන්න කපන්න එපා. සාමාන්‍යයෙන් එකම විදිහට එකම සයිස් එකට එන විදිහට ටිකක් හීනියට කපා ගන්න. ඒ වගේම තමයි මං කියන්නම්කෝ අද මොකද හදන්න යන්නේ කියලා. මේ හදන්න යන්නේ කොස් බයිට් එකක්. කොස් බයිට් කියලා කියන්නේ ඉතාමත් සෞඛ්‍යයට හිතකර දෙයක්. හේතුව පාම් පිටි වලින් හදන මුරුක්කු වලට බයිට් වලට වඩා සෞඛ්‍ය ආරක්ෂිතයි සහ සෞඛ්‍යයට හිතකරයි මේ කොස් බයිට්. ඒ විදිහට අපි එක සමානව කපාගත්ත මේ චූටි තීරු ටික ඊළඟට මේක ක්‍රිස්පි ගතිය වගේම මේකට ලුණු රසය එන්නත් එක්ක පොඩි වැඩක් කරන්නයි යන්නේ. නටාගත්ත උණු වතුර ටිකකට තමයි මේ කොස් චූටි තීරු කෑලි ටික අපි එකතු කරන්න යන්නේ. හැබැයි මතක තියාගන්න මේක අපි ගොඩ වෙලා මේ උණු වතුරේ දාලා තියන්නේ නැහැ. සාමාන්‍ය විනාඩි 2-3ක්. ඒ හොඳටම ඇති. මේ උණු වතුර ටික මේකට දාන ගමන්ම ලුණු චුට්ටකුත් මේකට එකතු කරන්න ඕනේ. එතකොට මේකේ අර ලුණු ගතියත් උරා ගන්නවා. ඒ වගේම ආය අමුතුවෙන් ලුණු දාන්න අවශ්‍යතාවයකුත් වෙන්නේ නැහැ. මතක තියාගන්න ටික වෙලාවක් මේක විනාඩි 3ක් වගේ 4ක් වගේ තිබ්බම හොඳටම ඇති. වහලා තියලා තියන්න. එහෙම වහලා තියලා ඊට පස්සේ මේකේ උණු වතුර ටික පෙරා ගන්න. පෙරාගෙන මේ තියෙන දැන් ඊතර වෙච්ච කෑලි ටික මේක ඕනනම් චූට්ටක් වතුර දාලා අර රස්නේ ගතිය යන්න චූට්ටක් වතුර දාලා මේක අපි අර මේ වතුර ගතිය යන්න මිරිකලා මෙන්න මේ විදිහට වේල ගන්න කියන ගොඩක් අපි දැන් බදින්න ගන්නවා මේක මෙන්න මේ විදිහට තුනීවට පැත්තකින් තියාගන්න. හරිම ලේසි වැඩක්. ඔන්න දැන් ඊළඟට මේ අපි පැත්තකින් තියාගත්ත කොස් චූටි තීරු ටික බදින්නයි යන්නේ. එහෙම දැන් ඔයා හිතන නැති මේවා වේලන්න ඕනිද? එහෙම නෑ. වේලන්න ඕනේ නැහැ. අපිට මේ වෙලෙන් මේ වැඩේ කරන්න පුළුවන්. දැන් අපි තෙල් ටිකක් රත් වෙන දා තියන්න හදන්නේ. පොල් තෙල් වඩ භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි තවත් මේකේ රහසක් තියෙනවා. අපිට මේ පොල් තෙල් යන්නේ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි වෙන දේවල් බදිද්දී පොල් තෙල් එකට උරා ගන්නවා වගේ වෙලා අර පොල් තෙල් ඉක්මනට හිඳනවා වගේ වෙනවනේ. හැබැයි මේ කොස්මතුල බදිද්දී එහෙම ඉක්මනට පොල් තෙල් අර යන්නේ නැහැ. ගොඩක් කලාවට මේ පොල් තෙල් කොටින්ම කිව්වොත් කියන්නේ පොල් තෙල් ටිකකින් සෑහෙන කොස්මතුල ටිකක් බැද ගන්න පුළුවන්. අන්න ඒක තමයි මේකේ තියෙන අනිත් වාසිය.
ඔයාලා බදිද්දි මේක කළු වෙන්න දෙන්න එපා. මේ වගේ රන්වන් පැහැයට දුමුරු පැහැයට එද්දි බා ගන්න ඕනේ. ඒ වගේම ඔයගේ අතට දැනෙන පොඩ හයි ගතියක් වගේ හයියට දැනෙනවා. මේ හැන්දට එතකොට තමයි මේකේ හරියම පදම ඇවිත් තියෙන්නේ. කඩ කර ගන්න යන්න එපා. කළු වෙනකන් තියන්න එපා. ඔයාලට මේ වෙලාවෙම කරපිංච ටිකක් බෙද ගන්නත් පුළුවන් මේකට දාලා. ඒ වගේම තමයි සුදු ලුණු තියෙනවා නම් සුදු ලුණු ටිකකුත් බෙද ගන්න පුළුවන්. එතකොට රස වැඩි. දැන් අපි බෙදලා ඉවර වෙලා මේ හදන්නේ මිරිස් කුඩු චුට්ටක් මේකට මික්ස් කරන්න. මිරිස් කුඩු චුට්ටක් දාලා අපි තෙලේ බෙදගත්ත කරපිංච දාලා ඔයා සුදු ලුණු බෙදගත්ත නම් සුදු ලුණු මේකට දාලා තව ඔයාට පුළුවන් මොනවද රටකජුත් මේකට දාන්න. එතකොට ඉතින් සුපිරි බයිට් එකක් හොඳ ගානකට මේක ඔයාට පෙරදපලට දාන්න පුළුවන්. අනිවාර්යෙන් මේක සෞඛ්‍යාරක්ෂිත හදන නිසා සෞඛ්‍යයට හිතකර නිසා පාන් පිටි වගේ නෙමෙයි නිසා ආයෙ මං කියන්නේ මේක ගොඩක් අපිට හොඳයි. මුලින්ම ඔයා ටිකකින් හදලා බලන්න කොහොමද රස ඒ වගේම කොහොමද මේක ක්‍රිස්පි ගතියට එන්නේ. ඒ හැමදේම ඔයාට තේරෙයි. එතකොට ඔයාට හිතෙයි අනිවාර්යෙන් මේක හොඳ ප්‍රොඩක්ට් එකක් කියන එක. මම හිතනවා අද ඔයා මේ ඉගෙන ගත්ත දේ ඇත්තටම ඔයාට වටිනා කියන දෙයක් වෙන්නේ නැද්ද කියලා. ඉතින් ඉදිරියටත් අපි තව හොඳ ස්වන් රැකියා මොනවද අවමෙන් අපිට පටන් ගන්න පුළුවන් දේවල් මොනවද කියලා ඉදිරියටත් කතා කරමු. ඉතින් දිගට මාත් එක්ක රැඳලා ඉන්න.